ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි අපි හැකරු දැකලා නැහැ. හැබැයි නයිකාපු පොරවල් දැකලා තියෙනවා. සල්ලි හොරකම් රටේ මහජන මුදල් හොරකම් කරා. මිලියන් 45ක්ද කෝටි 45ක්ද අයථාවත්කම් රැස් කරගෙන නඩු දාලා අල්ලස් කොමිසමෙන් එන්නකොම ණයා කෑව කියලා බේරිච්ච පොරවල්ලා තමන්ගේ ආණ්ඩුව හයියෙන් මේ කිසිම නීතියකින් නෙමෙයි අද හැකරුන්ගේ රිපෝට් ගැන කතා කරා. ඒ නිසා ඊට පස්සේ ඒකයි මේකේ මේ රට බංකොලොත් කරපු නිසා තමයි IMF ගියේ. නැතුව IMF එකට ඇවිදගෙන ලංකාව ගියේ නෑ. IMF ගෙනිච්චා. ඒක කරපු ආර්ථික අපරාධකරෝ මහින්ද රාජපක්ෂ අනිත් රාජපක්ෂලා පස් දෙනෙක්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියලා තියෙනවා ආර්ථික අපරාධකරෝ කියලා. අපි නෙමෙයි නිකන් ගොසිප් නෙමෙයි. ආර්ථික ඝාතකයෝ කියලා. පණින්න නැතුව ඉන්න. පණින්න නැතුව ඉන්න මන්තුවා. කතාව අහගෙන ඉන්න. කතාව අහගෙන ඉන්න. හරිද? නෑ මේ කතාව අහගෙන ඉන්න. වා අමාරු වැටේ අපි ඔක්කොම ආවෝ. ඒ නිසා කතාව අහගෙන ඉන්න. හරි? අහගෙන ඉන්න. ඒ නිසා මේ ආර්ථික ඝාතකයෝ අපි නෙමෙයි කියන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය. ගරු නියෝජක කතානායකතුමනි මගේ කතාවට බාධා කරන්න එපා. හිතාමතා බාධා කරන එක තමයි කරන්න හදාන්නේ. හරිද? ඒ නිසා മന്ത്രിතුමාලත් මැදිහත් වෙනවා මම බේර ගන්නම්. කරුණාකරලා කතාව අහගන්න. මට වෙලාවක් තියෙනවනේ. ඒ නිසා අහගන්න අන්න. ඒ නිසා මේ ආර්ථික ඝාතකයෝ අපි නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ. අපේ ආණ්ඩුවෙන් දීපු දින්දු අපේ ආණ්ඩුව තියෙන කාලේ දීපු දින්දුකුත් නෙමෙයි. මේ අමු ආර්ථික ඝාතකයෝ ඊට වඩා මොනවද තියෙන්නේ? ඒ ආර්ථික ඝාතකයෝන්ගේ තමන්ගේ අමතිකම කරන්න බැලුව තමන්ගේ අමාත්‍යාංශයට ජොබ් එකක් ගන්න ජනාධිපතිගේ පුතාලා ලියුම් ලියපු එක්කෙනා තමයි අර නයිකාපු එක්කෙනා. ඒ වගේ මේ වහල්ලු වගේ ඉඳලා ඒ වගේ ඒ පක්ෂෙත් පැනලා මාරු කරලා අනිත් පැත්තට පැනලා විදේශිකයෝ එන්නේ නැත්නම් මාළකට නිසන්නේ තේ පැත්තට. මොකක්ද දන්නවද කතාව? මම දැන් බැලුවා මේ සංචාරක කර්මාන්ත සම්බන්ධව මොකද්ද ලංකාවේ දැන් තියෙන තත්ත්වය කියලා. මම ඔබතුමාට කියන්න මම වෙන කතාවක් කරන්න ආවේ. දැන් මේ හීනෙන් බයලා වගේ නැගලා කතා කරනනේ මේ දේශපාලන තාක්කඩියෝ ලංකාවේ ආර්ථික ඝාතකයෝ. ඒ ආර්ථික ඝාතකයෝ නිසා තමයි ලංකාව IMF ගියේ. ඒ IMF එකේ අන්තිම අමාරුකම් මැද තමයි අපි මේ ඒ නියෝග ඔක්කොම අස්සෙන් තමයි ලංකාව අපි මේ ගෙනියන්නේ. ඒක ලංකාවේ වලට දාපු ආර්ථික ඝාතකයෝ අද මෙතන ඇවිල්ලා කියනවා හැකරු ගැන. මේ අමු පට්ට හොරුනේ. මම නෙමෙයි කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මදුම් බණ්ඩාර මන්ත්‍රීතුමා ඉන්න කාලේ මම හිතන්නේ නියෝගය ආවේ මට මතක නැහැ. ආර්ථික ඝාතකයෝ කියලා. තාත්තලා පුත්තු ඔක්කොම. අපි නෙමෙයි දේශපාලන චෝදනාවක් නෙමෙයි. ඒක දේශපාලන චෝදනාවක් නෙමෙයි කරු කතානායකතුමනි. දැන් මම දැනගන්න කැමතියි දැන් කිව්වනේ විදේශිකයෝ එන්නේ නැහැ කියලා මාළකට නිසා වෙන්නේ. නැත්නම් ලංකාවේ මේ තියෙන ලංකාවේ තත්ත්වය දැන් හොඳද? මේ තියෙන tourist arrivals. මේ 2000 මෙයාගේ වේලෙනවා කොහොමද? දැන් 2026 May tourist arrivals. The Sri Lankan Tourism Development Authority recorded 145,745 arrivals for May 2026. This is a 9.6 increase compared to May 2025. ඒ වෙලාවේ තියෙන 1,30,919. ඉතින් මේක ඉක්ට වෙන්නේ නැතුව මාළකට නිසා. ලංකාවටම යනවා ටුවරිස්ට්ලා ඔතෙන්ට එන්නේ නැතුව. නයිට් ඉන්නවනේ. ඊට පස්සේ estimated occupancy rate consistent with traditional seasonal dips. Nationwide occupancy across all registered accommodations is estimated around 30 to 35 for men. මේක season එක නෙමෙයිනේ. ඊට පස්සේ business growth එක ගැන. මොකද්ද කියන්නේ business growth එක? High growth local sectors. මොකද්ද හේතුව? මට වෙලාවට මගේ වෙන මාතෘකාවක් තියෙනවා. Local SEO and short form content production because මේක හැම එකෙම තියෙන දේ තමයි කරු කතානායකතුමනි. අපි පිළිගන්නවා මේ වෙලාවේ මේ තෙල් මිල වැඩි වීමේ බාධාවක් තිබෙනවා. එහෙම තිබියදී හැම boutique logistics and equipment rentals, local SEO and short form content production, home based food innovation and micro farming, self serve and high traffic retail මේ ඔක්කොම වැඩි වෙලා තියෙනවා පොදුවේ. අපි කාටත් තේරෙනවා මේ මැයි මාසේ මේ අප්‍රේල් මාසේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් කලින්ට වඩා. නමුත් ඒත් මේක වැටිලා නැහැ. ඔබතුමා දන්නවා මට මතක නැහැ හරිමිලාකම ජනාධිපතිතුමා කිව්වා දේශීය ව්‍යාපාරිකයන්ට ණය දීම. කරු අමතුමාට මතකද දන්නේ ණය කලින් ණය ගත්තේ ආණ්ඩු. මේගොල්ලෝ ඉන්න කාලේ ආර්ථික ඝාතකයෝ ඉන්න කාලේ. අද අපි මම මඩ ගහනව නෙමෙයි. මම දෙකම කිව්වේ නිශ්චිත කරුණු. ආර්ථික ඝාතකයෝ කියලා කිව්වේ උසාවිය ශ්‍රේෂ්ඨාධිකරණ. දැන් මොකක් හරි මඩක් කලවන්න පුළුවන්. මඩ නෙමෙයි නිශ්චිත කරුණු. Tamanට අයථාවත්කම් කරගත්ත කියලා තිබුණේ අල්ලස් කොමිසමේ නඩුව. ඒක බොරු නෙමෙයි. දැන්
ව්‍යාපාර වල තත්ත්වය මොකද්ද? ව්‍යාපාර ඒ කාලේ තමයි ව්‍යාපාරිකයන්ගේ කප්පම් ගත්තේ මේගොල්ලන්ගේ ගෝලියෝ. අර සෙලින්කෝ එකේ අයිතිකාරයා නේද? ප්‍රසිද්ධිය කිව්වා මොකද්ද උනේ යාගේ සල්ලි වලට කියලා. එහෙම තමයි ව්‍යාපාරිකයන් කප්පම් ගත්තේ. සමහරු කොහොමද කොටස් වැඳපොළ බින්දලා ඒවා ඇතුලේ ඉන්සයිඩ් ඩීලින් කරලා පොහසත් උනේ කියන එක. ඒක තමයි නඩු වැටුනේ. දැන් මේක මොකද්ද තියෙන්නේ? මෙතන තියෙන දේ තමයි ව්‍යාපාරිකයන් අද හැම කෙනාම ණය අරන් තියෙනවා. අද ලංකාවේ බැංකු ණය දෙන්නේ දේශීය ව්‍යාපාරිකයන්ට. ඉස්සර ණය ගත්තේ ආණ්ඩුව. ආණ්ඩුව ණය ගන්නකොට ව්‍යාපාරවල ණය දෙන්න බැංකු මහන්සි වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ ඒකයි මේගොල්ලන් හිතනවා මේ බොරු සද්ද දැම්මම මේ පල් හොරුන්ට මිනිසු රවටෙනවා කියලා. එහෙම රවටෙන්නේ නැහැ. එහෙම ලොයෙක් නැහැ. පොල් ගස් 8ක් අස්සේ සීමා කළා කියනවා ආණ්ඩුව අල්ලනවා කියලා. දැන් මේගොල්ලෝ කියන විදිහට නිකන් අපි හවසරයක් ගෙදර යනකොට මෙයාලා ජනාධිපති වෙලා. මේ ලොයෙත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි සතුටු වෙනවා මේ රටේ ජනතාවට මේ දේශපාලන ආර්ථික ඝාතකයන්ට නිසි තැන දීම ගන්න. පාර්ලිමේන්තුවට ඇවිල්ලා මොන හරි කියන්න පුළුවන් වුණා කියන එකෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි තමන්ගේ පරණ වැරදි නිවැරදි වෙන්නේ නැහැ. ඒ නිසා තමන් දැනුවත් රට පාලනය කරද්දී කරපු වැරදි නෙමෙයි. රයිට්. ඒ නිසා මම ඇත්තටම නැගිටේ කර නෙමෙයි. මම බැලුවා මේ සමහර දේවල් තියෙනවා මේවා නිකන් යන්න දුන්නම හිතනවා මේ ඇත්ත වගේ කියලා. එහෙම නෑ මේ කවුද? ශ්‍රේෂ්ඨාධිකරණයේ ආර්ථික ඝාතකවල තාත්තා පුතාලා ඔක්කොම කරලා තියෙනවා. මම නැවත කියන්නේ ඒකයි. ඊට වඩා දෙයක් නෑ. ඊට වඩා දෙයක් නෑ. ඒක නිසා ඒගොල්ලන්ට ජනවරම් දෙන්න ආයි මෙරට මිනිස්සු එනං අමුතු වෙන්න ඕන. රයිට්. මම කියන්න ආයකරු කතානායකතුමනි අද මෝෂන් එකක් ඉදිරිපත් කරා ගරු අගමැතිතුමිය මේ අපි පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව එකෙන් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිළිබඳව ඒකේ කෙරෙච්ච පසුගිය කාලවල වල සිද්ධ වෙච්ච විවිධ වංචා දූෂණ පිළිබඳව ඒ පිළිබඳව අභ්‍යන්තර විගණනයන් වලින් ඉදිරිපත් කරපු වාර්තා ඒ වගේම විශේෂයෙන්ම අපේ විගණකාධිපතිතුමිය ඇතුළු ඒ දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කරපු වාර්තා මත පදනම් වෙලා අපේ කෝපා කමිටුවේ නිරීක්ෂණ ලබා දීලා තිබෙනවා ඒක බරපතල අපරාධ වෙලා තිබෙනවා කියලා සාර මෝෂන් එකක් අපි මෙතන ඉදිරිපත් කරලා තිබෙනවා කෙලින් මේක නීතිපතිතුමාට අල්ලස් කොමිසමට යොමු කරන්න. අපි හිතනවා පාර්ලිමේන්තුවක් විදියට ඒ වගකීමෙන් ඒක කරන එක වැදගත් කියලා. මොකද අපි හොඳාකාරම දන්නවා මෝටර රථ දෙපාර්තමේන්තුව සුවිශාල දූෂණයක් ලක් වෙලා තිබෙන ආයතනයක්. ඒක දූෂණයට විරුද්ධව අපිත් කටයුතු කරගෙන යනවා. සැලකුතු ප්‍රමාණයක් නිලධාරීන් හිටපු කොමසාරිස්වරු දෙන්නම අත්අඩංගුවටපත් වුණා. තව නියෝජ්‍ය කොමසාරිස්වරු අත්අඩංගුවටපත් වුණා. තවමත් ඒක විවිධාකාරයේ වංචා දූෂණ සිද්ධ වෙනවා. නමුත් අපි විශ්වාස කරනවා දැනට තියෙන තොරතුරු දත්ත අනුව යම් ප්‍රමාණයක් මේකේ දූෂණය අඩු වෙලා තිබෙනවා. මේ ඒ නිසා මම හිතුවා ඒක ගැන කතා කරන්න මම කනගාටුත් වෙනවා මේ දෙපාර්තමේන්තුවේ අවංක වැඩ කරන නිලධාරීන්ට. මේ දෙපාර්තමේන්තුවට ගොඩනැගලා තිබෙන ඊටාම කළු චිත්‍රයේ විශාල බාධාවක් වෙලා තිබෙනවා. අමර රස්සාවට යන්නේ අහවල් ආයතන කියලා කියන්න බැරි තරම් මේ ආයතනේ නම කැත වෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි පසුගිය කාලේ දේශපාලන නායකත්වයේ විසින් හදපු අන්ත දූෂිත සංස්කෘතිය මෝටර රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමහරව එකතු වෙලා ඒක හොඳට වවාගෙන කාලා තියෙනවා. ඒ නිසා දූෂිත වෙලෙන්දන්ගේ නියෝජිතයන් මෝටර රථ දෙපාර්තමේන්තුවේ කියන්නේ පැල් බහගෙන ඉන්නවා තාමත් ඉන්නවා. මම නම් ගම් වශයෙන් මම දන්නේ නැහැ. මම දැඩි ලෙස විශ්වාස කරනවා තාමත් ඒ පරණ දූෂිතයන්ගේ කොටස් තාම තිබෙනවා කියලා. ඒ නිසා ගරු කතානායකතුමනි මේ රටේ ජනතාවට විශාල වන්දි ගෙවන්න උනා. වංචා දූෂණ පැත්ත විතර නෙමෙයි. අවුරුදු 20 ගානකට වැඩි කාලයක් තිස්සේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක දී හිටියා. හැම තැනටම කොමිෂන් දීදී එකම සමාගමක් අවුරුදු 20 ගානක් ඩ්‍රයිවිං ලයිසන්ස් එක දීදී හිටියා. අපිට ගිහිල්ලා ඒතකොට අපි එනකොට ඩ්‍රයිවිං ලයිසන්ස් පෝලිං හැදිලා. ඩ්‍රයිවිං ලයිසන්ස් දෙන්න මිනිසුන්ට දෙන්න බෑ. ලයිසන්ස් එකක් දී ගන්න බෑ රටක් අපිට හම්බුනේ. අත්ත කතාවක්. ඊට පස්සේ අපි ඒක වෙනස් කරන්න ගියා. වෙනස් කරන්න ගියාම මේවා ටෙන්ඩර් වලින් අරන් මනන් ගිවිසුම් වලින් මොකද වෙලෙන්ද විතරක් නෙමෙයි දූෂිතය. වෙලෙන්දගේ නියුතියක් ඉන්නේ දෙපාර්තමේන්තුව ඇතුලේ. මම සැක කරනවා දැනුත් ඉන්නවා කියලා. දැනුත් ඉන්නවා. ඒ නිසා වෙන දේ තමයි වෙලෙන්දගේ කොන්ත්‍රාත්කාරයා ඒජන්තයා දෙන්නම රජයේ නිලධාරීන් ඉන්නවා සමහරු. දෙගොල්ලෝ එකතු වෙලා අති විශාල දූෂණ කරා ඩ්‍රයිවිං ලයිසන්ස්. අපි විශාල පරිශ්‍රමකින් රජයට පාඩුවක් නොවන පරිදි නීති උපදේශ අරගෙන අපි දැන් ඩ්‍රයිවිං ලයිසන්ස් එකට අදාළ කරන නියෝග අරගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මැදිහත් වුණා. එතුමා හමුදා අදාළ බැලුවා. එතුමාට ඒකත් බැරි වුණා. එතුමාට කරගන්න බැරි වුණා. මොකද දූෂණය හැදුවට පස්සේ එකපාර ආයෙත් කරන්න බෑ. හමුදා අදාළ බැලුවනේ එතුමා. ඒත් පුළුවන් උනේ නෑ. අපි මොකද්ද කරේ? ඊටාම පරිස්සමෙන් නීති උපදේශ අරගෙන අපි ගරු කතානායකතුමනි ටෙන්ඩර් මගින් නීත්‍යානුකූලව අලුත් දැන් සමාගමකට දීලා ලක්ෂ 4.5ක් තිබිච්ච ඩ්‍රයිවිං ලයිසන්ස් බැක්ලොග් එක ඉවර කරලා දැන් මිනිසුන්ට අපි ඩ්‍රයිවිං ලයිසන්ස් දෙන්න පටන් අරන් තිබෙනවා. දැන් පසුගිය දවස්වල මම හොයාගත්තා ඒ ඩ්‍රයිවිං ලයිසන්ස් ලක්ෂ 1.5ක් විතර තපල් කරන්න පුළුවන්කම තිබියදී දූෂිතවම නාවන්නට තාමත් එතන ගිය මාසේ 35000 33000 තපල් කරලා තියෙනවා. ඒ කියන්නේ ලක්ෂයක් විතර තපල් කරන්න පුළුවන්.
එසේ තිබියදී 33000යි තපාල කරලා තිබෙනවා. තාම ජනතාවට පෙරෙනවා අර දූෂිතයාගෙන් මේක අයින් කරාම ඕන වැඩේ වෙන්නේ නැහැ. හරිද? එහෙම එකක් නැහැ. ඊටාම වැදගත්, ඊටාම අවංක නිලධාරීන් ඉන්නවා. ඒ කිසි කෙනෙක් බය නැහැ. දැන් මතයක් හදන නිලධාරීන් බය කරලා හොරු විතරයි බය. අපි හඳුනන් තියෙන අති දක්ෂ ලෙස වැඩ කරන නිලධාරීන්. ඕටි ඉල්ලන්නේ නැතුව රැයට 9 වෙනකම් වැඩ කරන නිලධාරීන් ඉන්නවා. එහෙම පිරිසක් අපි හඳුනගෙන එහෙම මතුවලා තිබෙනවා. අපි මේ කොහෙන් හරි දෙනක් දාලා නෙමෙයි හිටපු මිනිස්සුම. හංගලා යට කළා තිබිච්ච මිනිස්සු හොරු විසින්. ඒ නිසා අපි ඩ්‍රයිවිං ලයිසන්ස් වැඩේ ප්‍රමාද වෙලා නමුත් දැන් පටන් අරන් දීගෙන යනවා. තව ඒකේ ඒක ප්‍රමාද කරපු කට්ටියට මම අතිරේක ලේකම්තුමිට කිව්වා වහාම පරීක්ෂණ කරන්න කියලා. ඊට පස්සේ ගත්තොත් ඔබතුමා දන්නවා නම්බර් ප්ලේට් ප්‍රශ්නේ. අවුරුදු 28ක් එක නම්බර් ප්ලේට් එකට රුපියල් 10 ගණන් ගත්ත නියෝජක කතානායකට. 10 ගණන් ගත්ත නම්බර් ප්ලේට් එකට අති විශාල කමිෂන් එකක් ගත්තා. ඒක කඩන්න ඉතාම අමාරුයි. අපි ඉතාම පහසු අමාරුවෙන් නීති උපදෙස් අරගෙන බොහොම කාලයක් අරගෙන මම හිතන්නේ ටෙන්ඩර් ප්‍රොසෙස් එකේ සිකියුරිටි ෆීචර්ස් චෙක් කරන්න තිබිච්ච ආයතන පවා සමහරලාට මේව කරලා ප්‍රමාද කරලා අපි නම්බර් ප්ලේට් ඉෂුව කරන්න පටන් ගත්ත ජනතාව දුක් විඳ අවුරුද්දක්. මොකද අපරාධ කරාම අපරාධ වලින් ගැලවෙන්න ලේසි නෑ. ඒකෙන් දැන් IMF එක කියන වලට දැම්මට පස්සේ මොකක් හරි වෙන රටකින් අපේ රටේ ආර්ථික සෛරීත්වය තමයි ලංකාව IMF එකට දීලා තියෙන්නේ මේ. කොටසක් හරි. ඒ ජනාධිපතිතුමා මෙතන කිව්වා. අපි එකපාර වලකට දැම්මට පස්සේ දාන තරම් ලේසි නෑ එන්න. ඒ නිසා තමයි අපිටත් උනේ අපි සෑහෙන මහන්සියෙන් අලුත් නම්බර් ප්ලේට් සිස්ටම් එකකට ගියා. අති විශාල ලාභයක් ලංකාවට තිබෙනවා. දැන් නම්බර් ප්ලේට් ඊයෙන් ඉඳන් දෙන්න පටන් ගත්තා. අපි හිතනවා ටික මාස කිහිපයක් යනකොට ජනතාවට නම්බර් ප්ලේට් දෙන්න පුළුවන් කියලා. ඒවා වෙන්නේ අපි කවුරුත් කරලා නෙමෙයි. එතන අවංක වැඩ කරන නිලධාරීන්ගේ මහන්සියෙන් තමයි ඒක වෙන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම තව එකක් තියෙනවා වාහනයක් රෙජිස්ටර් කරන්න ගියාම පගා දෙන්න ඕන, කොලේ ඇස්සේ සල්ලි දාලා දෙන්න ඕන, සහ ප්‍රමාද වෙනවා. ඊට පස්සේ ඒකේ 1 day සර්විස් එකක් කියලා එකක් තියෙනවා. ඒක විශේෂ මුදලක් අය කරන්නේ නැහැ. නමුත් ඒ විශේෂ මුදල ආයතන නොකරට මිනිස්සු විශාල පීඩාවටපත් වෙනවා. අපි පිළිගන්නවා ඕනම කෙත්තන සේවයක යම්කිසි විශේෂ 1 day සර්විස් වගේම තියෙන්න ඕන. ඒ නිසා ඒකට අලුතෙන් අපි ගැසට් කරන්න යනවා 1 day සර්විස් එක පුළුල් කරනවා. හැබැයි ඒකට වැඩි ගාස්තුවක් ගෙවන්න ඕන. දැන් තියෙන 1 day සර්විස් එක තියෙන්නේ ආණ්ඩුවට අලුතෙන් ගාස්තුවක් ගෙවන්නේ නැහැ. මම දන්නේ වෙනාට ගෙවනවද කියලා. හරි? ඒ නිසා දැන් අපි ඒක ගැසට් කරලා අලුත් ගැසට් එකක් ගහනවා 1 day සර්විස් එක මේව කරලා. ඊට පස්සේ තියෙන දේ තමයි වාහන රෙජිස්ටර් කරන එකේ ඉලෙක්ට්‍රොනික සිස්ටම් එක. ඔබතුමා දන්නවා අපේ රටේ වැඩිම වාහන වංචා. දැන් මම හිතන්නේ ජගත් විතාන මන්ත්‍රීතුමත් අමාරු වැටුණා මෙතන ඉන්න අර මේ නයිකාපු එකලාගේ වාහනයක් අරගෙන. හරිද? ඒතර වාහන වලින් තමයි ලොකුම ගේම යන එක තනක් හොරකම් වල. හරිද? හොරකම් වෙන ලොකුම තනක් තමයි මේ වාහන වල ප්‍රශ්න. ඒ නිසා ඒකට හේතුව තමයි කරු කතානායකතුමනි මේක ඩිජිටලයිස් කරන්න දෙන්නේ නැහැ. මේක හරියට නම් වරායයි DMT එකයි මුදල් අමාත්‍යාංශයේ කනෙක්ට් වෙන්න ඕනේ. ඒතර වරායෙන් වාහන එනකොටම කස්ටම් එකෙන් එනකොටම දන්නවා මේක තමයි වාහනේ කියලා. ඒක කරන්න දෙන්නේ නැහැ. ඒතර e-motoring කියලා හොර ගුහාවක් හදාගෙන තිබෙනවා. එතකොට ඒවා ලියන්න ගියාම ඉතාම දුෂ්කරයි නීතිමය තත්ත්ව. මොකද මම කියන්නේ දූෂිත සමාගමයි එයාගේම පරිගණන නිලධාරියා දෙන්නම ඉන්නේ දෙපාර්තමේන්තුව ඇතුලේ. මම මගේ ආයතනයේ තිබ්බත් අපි හදපු දෙපාර්තමේන්තුව නෙමෙයි. ඒ නිසා මම ඒවට ඇටච් නෑ. අපිට දීලා තියෙන වක්කීම් මොකක්ද? අපිට තියෙන ජනවරම තමයි රංකාව හදන එක. ඒ නිසා මට අමාත්‍යාංශයක ගැසට් කරාම දෙපාර්තමේන්තුවක් මම මේක කරේ තියාගෙන දුවන්නේ නෑ. මම මේක හදනවා ජනතාව වෙනුවෙන් මකලා හරි. නීතිය ඇතුලේ. ඒ නිසා මම වගකීමෙන්ම කියන මම හිතනවා. මට නම් කියන්න දෙයක් නැති වුණාට දූෂිතයන්ගේ ඒජන්තයෝ දෙපාර්තමේන්තුව ඇතුලේ ඉන්නවා. නිලධාරීන් ලෙස. ඒ නිසා මේ e-motoring project එක කියලා අතිශය වැදගත් ව්‍යාපෘතියක් හැම ආණ්ඩුවකම මම හිතන්නේ කරන්න උත්සාහ කළා. හැබැයි හැම ආණ්ඩුවකටම මේක කරන්න බැරි වුණා දූෂිතයෝ නිසා. සමහර ඒවායිදී දූෂිතය ඇමතිට වඩා සමහර නිලධාරී මම ඒකත් කියන්න ඕන. සමහර අමාත්‍ය දෙපාර්තමේන්තු තියෙනවා ඇමතිට වඩා දූෂිතයි නිලධාරී. මම කියන වර්තමාන තත්ත්වයට වඩා අතීතයේදී වුණා. අතීතයේ විවිධ මැති ඇමතුරු හිටියනේ ඔයයි. මම කියන්නේ ඒගොල්ලෝ තමයි ලොකුම දූෂිතයා කියලා. සමහර ඒවාට. ඒ නිසා දැන් අපි මේකෙත් නීති උපදේශ අරගෙන අපි මහන්සි වෙනවා මේකට අදාළ කරන e-motoring system එක යන්න. ඒ වගේම අපි පටන් ගත්ත කරු කතානායකතුමනි මිනිස්සු වාහන ලයිසන්ස් රිනිව් කරන්න එනවා මේ. ඒගොල්ලන්ගේ ඩ්‍රයිවිං ලයිසන් එක. ඒතර එයාලා එකට ටෙස්ට් එකක් කරන්න මෙඩිකල් ටෙස්ට් එකක්. ඒ මෙඩිකල් ටෙස්ට් එක කරන තැනින්ම අපි දැන් රිනිවල් ලයිසන් එක දෙනවා. ඒක අපි දැන් එයාට QR කෝඩ් එකක් දෙනවා. නුගේ කොට NTMI එකෙන් අනිත් ආයතන 5කින් දැනට දෙනවා. කවුරුත් ආය යන්න ඕනේ නැහැ වේරහැර. තමන්ගේ ලයිට් වෙහිකල් එක රිනිව් කර ගන්න ඕන නම් ලයිසන් එක තමන්ගේ ඩ්‍රයිවිං ලයිසන් එක ඒක වෛද්‍ය සහතිකය ලැබෙනවා නම් එතනින්ම නුගේ කොඩින්ම ගන්න පුළුවන් කරු කතානායකතුමනි යාට රිනිවල් ලයිසන් එක. එයා යන්න ඕනේ නැහැ වේරහැර. ඉතින් අපි ඒක මුළු ලංකාවේ දිස්ත්‍රික්ක 25ටම කරන්න තමයි මහන්සි වෙන්නේ. හැබැයි මේ ඔන්ලයින් සිස්ටම් එක හදන්න ගියාම මේ පරණ දූෂිත ගණුදුණු වලින් අපිට යම් යම් බාධා ඇති වෙලා තිබෙනවා. නමුත් අපි මේ දිශාවට ගමන් කරමින් ඉන්නවා.
ඒ වගේම ගත්තොත් එහෙම තව දුර්වලතා ගණනාවක් තියෙනවා. ඔබතුමා මට වෙලාව දෙන විදිහට මම කතාව අවසන් කරන්නම්. එකක් තමයි අපේ රටේ 2750ක් ගිය අවුරුද්දේ මැරුණා රිය අනතුරු වලින්. මේ 2750න් 1000ක් මෝටර් සයිකල් කට්ටිය, 1000ක් පාර යන කට්ටිය, ඔය 650ක් විතර තමයි මැරෙන්නේ වාහන වල යන කට්ටිය. ඒ නිසා කරු කතානායකතුමනි මේ වාහනේ සීට් බෙල්ට් දැමීම අත්‍යවශ්‍යයි. අපි සීට් බෙල්ට් අනිවාර්යත් කරලා තිබෙනවා. මේ ජුනි 19ට කලින් එක්ස්ප්‍රස් වේ පාවිච්චි කරන ඔක්කොමලා සීට් බෙල්ට් දාන්න කියලාත් අපි නීතියක් පනවලා තිබෙනවා. නමුත් මොන සීට් බෙල්ට් දැම්මත් වැඩිපුර මැරෙන්නේ පාර යන මිනිස්සු. ඒ කියන්නේ හොඳ රියදුරයක් නැතිනම් සීට් බෙල්ට් 10ක් දැම්මත් වැඩක් නැහැ. පාර යන මිනිස්සුයි බයිසිකල් යන මිනිස්සුයි මැරෙන්නේ. නිසා මේකට එක උත්තරයක් තමයි ඩීමෙරිට් එක ගේන එක. දැන් ඩීමෙරිට් එක ගේන්න බැලලා තියෙන්නේ හොරකම් නිසා. අතීතයේ කරිච්ච හොරකම් ඊටපු ප්‍රවාහන ඇමති කෙනෙක් මෙතන ඉන්නවා. හරි. ඒ නිසා නෑ මම ඒව කියන්නේ ගියේ නෑනේ මංසතුමා. මම නම කියන්නේත් නෑ ඔබතුමා. හරි. මම ඒව දැකලා තමයි මම අර කිව්වේ. එහෙම ගරු කරන්න ඕනේ මෙතන ගරු කරන්නයි ඒ අනිත්‍යයට ඒ විදිහට මට ඒ විදිහට මම දන්නවා කටයුතු කරා. හරි. මම එහෙම කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම ඔබතුමාගේ මුණ බලාගෙන මම කතා කරන්නේ. ඔබතුමාගේ විවිධ චෝදනා මනාන්ත මම දන්නේ නැහැ. නමුත් නිශ්චිත කාරණේදී මට මේකක් තිබුණේ නැහැ. මම කියන්න හදන්නේ ඩීමෙරිට් එක නැතුව රියදුරන්ව ඩිසිප්ලින් කරන්න බෑ. අපි මේ සැප්තැම්බර් මාස වෙනකොට අපි නියම ව්‍යාපෘතිය පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට ලංකාවෙම හැබැයි ඩීමෙරිට් එක තනින් තනින් පටන් ගන්න බෑනේ. දකුණු පළාතේ විතර ඩීමෙරිට් දාලා බස් නායර නැති කරන්න බෑ. නිසා අපි අපේ උපරිම සලස්ම තමයි මේ සැප්තැම්බර් මාස වෙනකොට අපි ඩීමෙරිට් එක ගේනවා පයිලට් ලෙවල් එකකින්. අපි මාතු 30කට කලින් ලැබෙන අවුරුද්දේ ඩීමෙරිට් ගෙනල්ලා ඒතර වැරදි කරන රියදුරු මහතුරුන්ගේ මොනවාද මේ ලකුණු කැපෙනවා. ඒතර ඒගොල්ලන්ට යම්කිසි පරිස්සමක් ඇති කරගන්න වෙනවා. එලා එලවල්. ඉතින් ඒව තමයි එක උත්තර. අනිත් එක තමයි මාර්ග නීති පොත. දැන් මම මීට මාස 6කට කලින් මාර්ග නීති ඩ්‍රයිවිං ස්කූල්ස් ගෙනාවා. ඒවයි ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒ වගේ මේගොල්ලන් දෙන පොත ගත්තොත් තාම ඩ්‍රයිවිං අර මාර්ග නීති පොත කියන එකේ මගේ මතක හැටියට ගරු නියෝජ්‍ය කතානායකතුමනි එක්ස්ප්‍රස් වේ එකට අදාළ කරන නීති රීති ඇතුළත් කළා නැහැ. එක්ස්ප්‍රස් වේ පටන් ගත්තේ 2011 නැත්නම් 10යි. මම හිතන්නේ පළවෙනි එක්ස්ප්‍රස් වේ එක ඕපන් කළේ 2011 12 අවුරුදු 13ක් 14ක් ගිහිල්ලා තිබෙනවා. මාර්ග නීති කියලා අපි පුරුදු වෙන පොතට එක්ස්ප්‍රස් වේ රෙගුලේෂන්ස් ඇවිල්ලා නැහැ. හරිද? අපිට දැන් මේ එක ඒවා කියනවා. ඉතින් මම ඒ නිසා ඒගොල්ලන්ට මාස 6කට කලින් කිව්ව උපදේශ දෙමයි කටයුතු සංකීර්ණ මම පිළිගන්නවා. අපි දැන් ළඟදිම මාර්ග නීති සම්බන්ධ පොතත් අලුතෙන් ගන්න මම මේක ඉතාම කුංචි දේවල් කරලා නැහැ. ඒක නිසා අපි ඒක කරනවා. ඒ වගේම තමයි අපි ගසක් කරලා තිබෙනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා දන්නවා බඹරක් මේ කොත්මලේ ඒ වගේම ඇල්ල මේගේ තංවල විශාල බස් අනතුරු සිද්ධ වුණා. 13 23 මැරුණා. ඒ හැම බස් එකකම එක්සැමිනර්ස් රිපෝට් තියෙන්නේ මොනවද? ඒ බස් වල රෝඩ් වර්තිනස් එක පාරේ ගමන් කරන්න සුදුසු නැහැ. ඔය බස් දෙකේම බ්‍රේක් වහලා එක රෝදක අවුරුද්දකට වැඩි. එහෙම තමයි එක්සැමිනර්ස් රිපෝට් තියෙන්නේ. ඒ නිසා අපි තීන්දුව කළා තිබෙනවා හැම මගී ප්‍රවාහන රථයක් මිනිස්සු ට්‍රාන්ස්පෝර්ට් කරන බස් එකක් ස්කූල් වෑන් එකක් ඔබතුමා දන්න කුලියාපිටියේ ස්කූල් වෑන් එකක් අපුණා දරු පැටවුව එක්ක අවුරුදු 40ක් විතර පරණයි ඒ ස්කූල් වෑන් එක. අවුරුදු 40ක් පරණ. අපි පිළිගන්න මේක ව්‍යාපාරයක් කර්මාන්තයක් මිනිස්සුන්ට මේ සුපර් ලක්ෂරි වාහන ගෙනල්ලා ස්කූල් වෑන් කරන්න බෑ. හැබැයි අනිත් පැත්තට මම දුප්පත් කියලා මට පාර මැද තියාගෙන බිස්නස් කරන්න බෑනේ. අපි හැම කෙනාම අනිත් කෙනා ගැනත් හිතන්න ඕනේනේ. දැන් දරු පැටව 3 දෙනෙක් මැරුණා එතන. තව ගොඩක් තුවාල වුණා. අපි දැන් රෝඩ් වර්තිනස් අනිවාර්ය කරලා තිබෙනවා මාස 3කට සැරයක් මගී ප්‍රවාහනයේ දෙන වාහන පෞද්ගලික වාහන නෙමෙයි. ඒක යම්කිසි සරල ටෙස්ට් එකක්. මේ රුපියල් 10000ක් විතර වියදම් කළා නෙමෙයි. රුපියල් 1000කින් 1500කින් කරගන්න පුළුවන් ටෙස්ට් එකක් කරගන්න ඕන මගී ප්‍රවාහනය කරනවා නම්. ස්කූල් වෑන්, ඔෆිස් වෑන් මේවා කරනවා. ඒ වගේම තමයි අපි රියදුරු පාසල් දියුණු කරනවා, නියාමනය කරනවා. අපි උදව් කරන ඒගොල්ලන්ට මොකද හොඳ රියදුරු පාසල් නැතුව අපිට හොඳ රියදුරාලා හදන්න බෑ. ඒ නිසා අපි ප්‍රවාහනීය පැත්තෙන් ගත්තොත් ඔය කියන කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපේ අරමුණ තමයි මේ මොනවාද මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ එකට ලැබිලා තියෙන ඊටාම නරක ප්‍රතිරූපය වෙනස් කරලා ගෞරවණීය දෙපාර්තමේන්තුවක් බවට එකපත් කරා. ඉතින් අපි හිතනවා ඒක ඉස්සරහට කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අපි යම් ආකාරයක ඊටාම කුඩා මට්ටමේ ඔන්ලයින් සිස්ටම් අපි හඳුන්වා දෙනවා. ඊයේ මට අද උදේ අද නෙමෙයි හෙට අපේ ප්‍රසන්න නියෝජ්‍ය ඇමතුමා ඒ මූලිකත්වයෙන් අපි කෝචි සීසන් ඔබතුමා දන්නවා කෝචි සීසන් එකක් ගන්න රජයේ සේවකයෙක් ප්‍රශ්න පත්‍රයක් වගේ පුරවන්න ඕන. ස්ටේෂන් එකට එන්න ඕන. හැම මාසෙම පුරෝ යවන්න ඕන කරු කතානායකතුමා. දැන් අපි හෙට පටන් ගන්නවා රජයේ සේවකයන්ට ඕනම කෙනෙක්ට වෙබ්සයිට් එකට ගිහලා තමන්ගේ සීසන් එක ගන්න පුළුවන්. හරි? ලබන මාසේ ඉඳලා මේ මාසේ පයිලට්
ලබන මාසෙ ඉඳලා මොකද ලක්ෂ ගණන් මිනිසුන්ට වැඩ කරනකොට පයිලට් ප්‍රොජෙක්ට් තමයි. සමහර මන් දකිනවා සෝෂල් මීඩියා එකේ ඉඳන් ලංකාවේ ඔක්කොම එක්ස්පර්ට්ස්ලා ඉන්නේ. ඒගොල්ලෝ කියනවා ඔකට මොකද පයිලට්. මොකද ජනතාවත් එක්ක වැඩ කරනකොට ලක්ෂ ගණන් එක්ක වැඩ කරනකොට පයිලට් ඕන. නැතු එකපාර ගෙදර 10කට 15කට කේක් විකුණන විදිහට 10000කට කේක් විකුණන්න බෑ. ඉතින් අම්මා කේක් හදන්න පුළුවන් වුණාට කේක් කම්පැනියක් කරන්න බෑ කේක් හදන්න ගත්ත කියලා ගෙදර. ඒ වගේ මම මේවා කියාගෙන යන්නේ මේ සමහර පඬිතු ටිකක් ඉන්නවා සමහර සෝෂල් මීඩියා වල සියල්ල දාත්. එහෙම නෙමෙයි. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති අපි මේක බලාපොරොත්තු වෙනවා ලබන මාසෙ ඉඳලා අපේ රජයේ සේවකයෝ ස්ටේෂන් ගානේ රස්ය ආදි වෙන්න ඕනේ නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුවෙත් ඕක පුරෝ කට්ට කන්න ඕනේ නැහැ. කෙලිම ඔන්ලයින් ගියා. තව මාස දෙකකින් බලාපොරොත්තු වෙනවා පෞද්ගලික අංශයටත් ඔන්ලයින් තමන්ගේ මේ මොනවාද මේ සීසන් එක ගන්න. මම දන්නවා දුම්රිය ගොඩාක් අඩුපාඩුකම් තියෙනවා. සමහරු හයි දුම්රිය අතු ගාලා නැහැ ඇත්ත. සෙකන්ඩ් ක්ලාස් එකේ වෙන කට්ටිය යනවා චෙක් කරන්නේ නැහැ. එන්ජිමක් කරනම හදන්න කල් ගන්නවා. ඒවත් ඇත්ත. ඉතින් ඒවා තියෙන්නේ අර විශාල කාලයක් නරක සංස්කෘතිකට ගොදුරු වෙච්ච දෙපාර්තමේන්තුවක් ඒක. ඒකේ මහන්සි නිලධාරීන්ටත් මේ ඊටාම අභියෝග කළා තිබෙනවා මේක වෙනස් කරගන්න. නමුත් චුට්ට ඒක හදාගෙන අපි යනවා. ඒ නිසා තමයි අපි ඉලක්කය තිබෙන්නේ ලබන අවුරුද්ද මුල ඉලෙක්ට්‍රිෆිකේෂන් එක පටන් ගන්නට වෙලා නැහැ. මම තුමන් දෙකට මම මීටින් එකක් තියෙනවා. රයිට්. ඔබතුමා මොනවා හිතනවා මට පුදුලිකව කියන්න. මම කතා කියන්න. රයිට්. ඒ නිසා නෑ කෝච්චි සම්මාන වෙන දේශපාලන යන්නේ. මම ඒ රෙස්පෙක්ට් එක තියෙනවා. දැන් වෙලාව නෑ. රයිට්. ඒ නිසා අපි මේ කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා කෝප් එකට කෝපයකට අපිට උපදෙස් දෙන්න. අපිට කළමනාකරණය සම්බන්ධව දූෂණ සම්බන්ධව අපිට මඟ පෙන්වන්න. මොකද මම කෝප් සභාපතිතුමා මෙතන නිසා කියන්න කැමති කබීර් හෂීම් මහත්මයා නෑ මේ. එතන තුමා කෝපචයාමන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අභ්‍යන්තර විගණකයන්ගේ තියෙන දුර්වලතාව. ඒ අභ්‍යන්තර විගණකයන් බඳවා ගනිද්දී කරු සභාපතිතුමනි මම ඔබතුමාත් එක්ක කතා කරා. මම ළඟදී විගණකාධිපතිතුමියත් ගෙනල්ලා කතා කරා. ඔබතුමාගේ මඟ පෙන්වීම මත අභ්‍යන්තර විගණකයන් බඳවා ගැනීමේදී ඒගොල්ලන්ට හරි ඉහළ සුදුසුකම් පද්ධතිකරණේ බඳව ගන්න. ඒගොල්ලන්ට අවශ්‍ය කරන පුහුණුවක් ලැබෙන්නේ නැහැ. මම සාකච්ඡාවේ දැනගත්ත අඩු ගානේ රාජ්‍ය සංස්ථාවල ඉන්න අභ්‍යන්තර විගණකවරුන්ව අඩු ගානේ ඔඩිට් මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එක ට්‍රෙෂරි එකේ තියෙන ට්‍රේනින් එකකටවත් හඳවන්නේ නැහැ කියලා. ඒ නිසා අභ්‍යන්තර විගණනය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍යයි. මම ඉල්ලා ඉන්නවා මම දන්න ඔබතුමාට එන්නේ අභ්‍යන්තර විගණකයෝ නෙමෙයි. නම කරුණාකරලා මේක ශක්තිමත් කිරීම අවශ්‍යයි. මොකද අපේ මැන්ඩේට් එකේ ඔඩිටර්ස්ලා කියන්නේ අපේ මැන්ඩේට් එකේ එක ලොකු පිළ එකක්. මේ දූෂිත රාජ්‍ය අපරාධ රාජ්‍ය කිරිසුදු කරගැනීමේ ඔඩිටර්ස්ලා කියන්නේ කවුද? ඔඩිටර්ස්ලා කියන්නේ ඒකේ මහා යෝධ. යෝධ මේ බල කණුවක්. ඉස්සර ට්‍රයිෆෝසස් කෙනෙක් එක්කෙනා කෝ වගේ ගත්තොත් දැන් මේක ට්‍රයිෆෝසස් නම් ලංකාව ඉස්සරහට ගෙනියන එක දැන් ඒක ලොකු ට්‍රයිෆෝස් එකක් තමයි එක ෆෝස් එකක් තමයි ඔඩිටර්ස්. හැබැයි අපි හරිම දුර්වලයි. ඒ සමා ඔබතුමාලාගෙන් කෝපචාමගෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා අපිට අභ්‍යන්තර විගණකවරුන් ශක්තිමත් කරලා දෙන්න. එමුසුන ට්‍රේනින් දෙන්න ෆොරින් මේවා යවන්න. අපි ලෑස්තිව කරන්න. ඒ නිසා මේ දූෂණ වංචා සම්බන්ධව දැන් අපි ඔබතුමාලා මාර්ගයෙන් ගරු කතානායකතුමනි දැන් නීතිපතිතුමාට මේවා යවනවා. අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා නීතිපතිතුමා සමග එකඟතාවයකට එන්න කියලා. අඩු ගානේ මාස 3කට සැරයක්වත් මෙතනින් යවන්නේවට මොකද නීතිපතිතුමා අරන් තියෙන පියවර කියලා පාර්ලිමේන්තුවට වාර්තා කරගන්න එක නැත්තම් මේවත් එතන ගිහිල්ලා හිරවෙවි හිරි තිබුණොත් මේ ස්ටෑන්ඩින් ඕඩර් එක වෙනස් කරපෙකෙත් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා අපි රටේ ජනතාවට කියන්නේ අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක ඉතාම දුර්වලයි. මිනිස්සු පුදුමවාදයක් විඳිනවා. මාස 18ක් ගියා කියලා මම හිතන්නේ අපි ඔය පොඩි දේවල් චුට්ටක් කරලා ඇති පොඩක් ට්‍රයි කරලා ඇති ලොකු දෙයක් වෙලා නැහැ අවංකව ගත්තොත්. නිසා අපි එකත් එක සටන් කරනවා වෙනස් කරන්න. ඉතින් ඒ නිසා ඒ අතරේ මම මේ කරගෙන යන දේවල් තමයි කිව්වේ. බොහොම ස්තුතියි ඔබතුමා අපිට වෙලා දුන්නට තව සාකච්ඡාවක් තියෙනවා. Honorable Namal Rajapaksa, order please. TJ News ශ්‍රී ලංකා සමග දිගටම රැඳී සිටින්න subscribe කරන්න. ඔබට සුබ දවසක්.